ඕඩර්ස් දෙන හැමෝම මට කියන දෙයක් තමයි ඔයාගේ මැජික් බටර් අයිසින් එක දාලා රසම රස කේක් එකක් අපිට හදලා දෙන්න කියලා. ඒ වෙලාවට මම කල්පනා කරනවා ඇත්තටම මගේ බටර් අයිසින් එකේ මැජික් එක තියෙන රෙසිපි එකේද නැත්නම් මගේ අත් දෙකේද නැත්නම් මගේ හිතේද කියන එක. ඇත්තටම මම දන්නේ මේක මැජික් බටර් අයිසින් එකක්ද කියලා. ඒ නම දැම්මෙත් මගේ කේක්ස් කාපු කස්ටමර්ස් ළම තමයි. Hello everyone, welcome to Ananya Happy Cake. අයිසින් එකක් කියලා කියන්නේ කේක් එකකට ගහට පොත්ත වගේ. කේක් එක රස වෙන්නත් ඕනේ, අනිවාර්යයෙන්ම අයිසින් එක රස වෙන්නත් ඕනේ. කේක් එක කොච්චර රස වුණත් වැඩක් නැහැ. අයිසින් එක කන්න බැරි තරම් පැණි රසයි නම්. ඒ වගේම තමයි අයිසින් එක කොච්චර රස වුණත් වැඩක් නැහැ. කේක් එක පොඩ්ඩක්වත් රස නැත්තම්. ඒ නිසා අනිවාර්යයෙන්ම කේක් එකක් හදනකොට කේක් එක වගේම අයිසින් එක කියන දෙකම ක්වොලිටියටම තිබ්බොත් තමයි ඒ කේක් එක ගොඩාක් රසවත් වෙන්නේ. ඉතින් මගේ හැම බටර් අයිසින් කේක් එකක්ම හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඇත්තටම මේක අයිසින් එකේ රෙසිපි එකද නැත්නම් අත්ගුණේද නැත්නම් මගේ හිතද කියන්න මම ඇත්තටම දන්නේ නැහැ. මොකද මම විශ්වාස කරනවා අපි හදවතින් භක්තියෙන් කරන දේවල් ගොඩාක් දුරට අපිට yaadනවා කියන එක. හැම කේක් එකක්ම මම හදන්නේ මේක මාරම ගෞරවයකින්. ඒකට හේතුව තමයි මනුස්සයෙක්ට අපි කන්න හදලා දෙන කෑමක්. ඉතින් ඒ කෑම වෙනුවෙන් අපි යාගෙන් අය කරන මුදලට එයා කන කටක් ගානේ එයා අපිට ස්තුතිවන්ත වෙනවා නම්, එයා අපි ගැන පැහැදෙනවා නම්, එයාට අපිව ආදරයෙන් මතක් වෙනවා නම් ඒක තමයි විශ්වයම ආශිර්වාදයක් කියලා අපස්සට අපිට එන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මම උත්සාහ කරන්නේ මම කන්න ආස විදියට කේක් හදන්න. ඉතින් ගොඩාක් කට්ටිය මට ඕඩර්ස් දෙන්න මගේ වීඩියෝ බලලානේ. ඉතින් යාලා විශ්වාස කරනවා ඇත්තටම මේ වීඩියෝස් වල පෙන්වන තරමටම එයාලට ක්වොලිටියට ලස්සනට නීට් එකට රසම රස කේක් එකක් ලැබෙයි කියලා. අන්නේ විශ්වාසයෙන් යාලා මල් ළඟට එන්නේ. ඉතින් හැමෝම ගොඩාක් වෙලාවට කියන්නේ අපි ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ඔයාට ඕඩර් එකක් දීලා බලන්නේ. මොකද ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා. ඒව දැක්කම ආස හිතෙනවා ඒ තරමටම ලස්සන කේක් එකක් හදලා දෙන්න කියලා. ඔව් අනිවාර්යෙන්ම ඔයා මල් ළඟට ආවොත් මේ වීඩියෝස් වල දකිනවා වගේම ලස්සන රස කේක් එකක් ඔයාට ලැබෙනවා. ලස්සන රස කේක් එකක් නෙවෙයි. ඔයාට හොඳ කස්ටමර් සර්විස් එකකුත් අපෙන් ලැබෙනවා. ඉතින් දවසක් මගෙන් අපේ බබා අහපු දෙයක් තමයි මේ. මට ඒක මතක් වුණේ. මගෙන් ඇහුවා ඇයි අම්මේ ඔයා හැමෝටම සර් මිස් කියලා කතා කරන්නේ? ඉතින් සමහරක් වෙලාවට මගේ කස්ටමර්ස්ලා ඉන්නෝ මිස් කියන්න එපා සර් කියන්න එපා අයියෝක නවත්තන්න කියලා කොච්චර කිව්වත් මම කවදාවත් ඒක නවත්තන්නේ නැහැ. ඉතින් මම්මගේ බබාට කියපු හේතුව තමයි පුතේ අපි කොච්චර කොහොම මොන තැන්වල හිටියත් මොන ලෙවල් එකක හිටියත් කොහොම හිටියත් ඒක කස්ටමර්ට අදාළ නැහැ. එයා එන්නේ අපෙන් සර්විස් එකක් ගන්න, අපි ඉන්නේ යාට සර්විස් එකක් දෙන්න. එයා අපෙන් අපි ළඟට එන හින්දා තමයි අපි අපේ බිස්නස් කරගෙන ඩෙවලොප් කරගෙන ඉන්නේ. ඉතින් එයාට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. අපි ළඟට එන කස්ටමර් කවුද, කින්ද, මන්ද, කොහොම කෙනෙක්ද, මොන වගේ කෙනෙක්ද, කොහේ කෙනෙක්ද අපිට අදාළ නැහැ. අපි ළඟට කස්ටමර් කෙනෙක් විදියට එන හැම කෙනෙක්ම අපිට ගොඩාක් වටිනවා. එයාට ඒ රෙස්පෙක්ට් එක, ඒ ගෞරවය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒකට අපි ඉන්න තරාතිරම අපිට වැඩක් නැහැ. ඒක කෙයා කරන්න ඕනේ. ඒ නිසායි මං ඒගොල්ලන්ට සර්විස් කියලා කතා. ගොඩාක් හිතවත් අයට දන්න අයට නංගි මල්ලි අයියා කියනවා. හැබැයි බහුතරයක් මගේ කස්ටමර්ස්ලාට මම ආමන්ත්‍රණය කරන්නේ මේ විදිහට. ඇත්තටම මමගේ ජීවිතේ ආසම නැති වචනයක් තමයි ඩියර් කියන වචනේ. මම දන්නේ නැහැ කියලා මට පෙන්වන්නම බැරි වචනයක් ඒක. මම ජීවිතේට ඩියර් කියන එක නම් පාවිච්චි කරන්නේ නැහැ. මට ඒක හරිම දුරයි. හැබැයි මට ඊට වඩා ළඟයි අයියාගේ නංගි මල්ලි කියන එකයි සර් මිස් කියන එකයි. බිස්නස් කරන හැමෝම තමන්ගේ කස්ටමර්ට රෙස්පෙක්ට් කරොත් තමයි හැම කස්ටමර් කෙනෙක්ම සතුටු. ඒ සතුට තමයි ආශිර්වාදයක් කළ අපේ බිස්නස් එකේ දියුණුව බවට පත් වෙන්නේ. ඒ තමයි මගේ විශ්වාසය. අද වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාට මගෙන් කෝටියයි. අය දවසක හම්බ වෙමු. වීඩියෝ එක ගැන ඔයාගේ හිතේ තියෙන දේ පල්ලෙහෙන් ලියාගෙන යන්න.